good morning. අද වහිනවා මම පොඩි දෙයක් කියන්න ආවා. මොකද අද උදේ මම දුවව බස් එකට දාන්න යනකොට එයා මගෙන් දෙයක් ඇහුවා. ඒකට මම මේ විදියට උත්තර දුන්නා. ඉතින් මං හිතුවා මේක තවත් කෙනෙක්ට ඇත්තටම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක නිසා මේකයි. අපි සමහරක් වෙලාවට අපිට සමහරක් අය කැමති නැහැ. ඒ වගේම සමහරක් වෙලාවට අපිට නෙගටිව් රියැක්ෂන්ස් එනවා වැඩි. එතකොට අපිට අපේව පාලනය කරගන්න බැරි නම් අපිත් නෙගටිව් වෙනවා. කිව්වා මට දෙයක් ගැන කියනකොට මම කිව්වා යාට ඔයාට නෙගටිව් මම එක්සාම්පල් එකක් දෙන්නම්. කෙනෙක් ඔයාට කැමති නෑ, ඔයාත් එක්ක එයා කමියුනිකේට් කරන්නේ නැහැ. ෆොර් එක්සාම්පල් මෙහෙම කියමුකෝ, ටීචර් කෙනෙක්. ඉස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක් ඔයාට කැමති නැහැ. ඔයා එතන නැහැ වගේ හැසිරෙනවා, ඒ වගේ දෙයක් කියලා. ඉතින් ඒ වගේ වෙනකොට අපිට ඒ කෙනා ඒ වගේ දේවල් කරනකොට, ඒ කියන්නේ අපිව ඉග්නෝර් කරනකොට, අපි එතන නෑ වගේ ඉන්නකොට, ඒ කියන්නේ ගෲප් එකක ඇක්ටිවිටි එකක් කරනකොට ඒ කියන්නේ ඒ අපිට අවධානය දෙන්න නැතුව වැඩක් කරනවා නම් එතකොට අපිට තියෙන්නේ ඒ කෙනාව අපි නෙගටිව් වෙන්නේ නැතුව ඒ කෙනාව අපි පොසිටිව් විදියට ගන්න ඕනේ. ඉතින් මං කිව්වා දැන් ඔයාට මේ කෙනා මෙහෙම කරනවා නම් ඔයා හිතන අනේ කොච්චර ලස්සනද, how beautiful when you are staring, එහෙම කියලා හිතෙන් හිතා ගන්න කියලා. how beautiful when you get angry, එහෙම කියලා හිතාද. එයා hina වෙනවා මම කියන දෙයට. හරිද? අනේ look how beautiful when you are scolding me. ඔයා මට බනිනකොට ඔයා කොච්චර ලස්සනද, ඔයා මට පොරවනකොට කොච්චර ලස්සනද, එහෙම කියලා එයාට හිතෙන් හිතා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ hina වුණා. ඒ උනට අහගෙන හිටියා. ඊට පස්සේ මම ඕම කියලා ඉවරලා මම එයාට කිව්වා අම්මා කියන්නේ ඇත්තටම මේක. ඉතින් ඒ වගේ අපි වටේ කියන්නේ අපේ නෙගටිව් තිබුණත් ඒක අපේ වගකීමක් අපිව පොසිටිව් කරගන්න. මම එහෙමයි. මට නෙගටිව් කෙනෙක් හිටියා නම් මම ඒක පොසිටිව් එකකට ඒක හරව ගන්නවා. මගේ ඇතුළාන්තයෙන් මම ඒක පොසිටිවිටියට හැර ගන්නවා. ඒකෙන් මට ලැබෙන වාසිය තමයි මම නිදහසේ ඉන්නවා. මට නිදහස් මේ ඒ ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපි කරන්න ඕනේ. මොකද ඊට වැඩි අපිට මේ ඇත්තටම එක්ස්පෙක්ට් කරන්න බෑ. ඒ වගේ පුද්ගලයන්ගෙන් අපිට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒගොල්ලන් ඒ වගේ දෙයක් කරනවා නම් ඒගොල්ලන් හැමදාම මේ ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක ඒක නම් ඒගොල්ලන් කවදාවත් ඒකෙන් බැහැර වෙන්නෙත් නැහැ. ඒගොල්ලන් කවදාවත් ඒක චේන්ජ් කරගන්නේ නැහැ. ඉතින් එහෙම දැන අපි අපේ ජීවිතේ නාස්ති කරගන්න නැතුව අපේ ජීවිතේ අපිට පොසිටිව් කරගන්න පුළුවන් එක ගොඩක් හොඳයිනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. කවදාවත් ඔයාට ධනාත්මක ඍණාත්මක කියලා දෙකක් තියෙනවා. එතකොට ඍණාත්මක දේවල් ඔයාගේ ජීවිතයේ එනකොට ඒක ධනාත්මකව ගන්න එක ඔයාගේ වගකීමක්. ඔයා ඒක ධනාත්මක විදියට හරව ගන්න ඕනේ. මම හැමතිස්සෙම මම වැඩක් කරනකොට මම ඉස්සලාම හිතන්නේ මේක මම කොහොමද කරන්න කියලා. මේක මට කරන්න බැහැ කියලා හිතන්නේ නැහැ. මේක මම කොහොමද කරන්න කියලා තමයි මම ඉස්සලාම හිතන්නේ. ඉතින් ගොඩක් 90% of මගේ life එකේ මම decisions ගන්නකොට මම හරි මේක මම කොහොමද කරන්නේ? එහෙම තමයි ඉස්සලාම මම පටන් ගන්න. මම කවදාවත් නෙගටිව් එකෙන් පටන් ගන්න නැහැ කිසිම දෙයක්. අනේ මේක මට බෑ. මේක කරන්න බැරි දෙයක්. මේක impossible. ඒ වගේ impossible කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. කියන්නේ ගොඩක් බැරෑරුම් විදියට හිතන්න ඕන දේවලුත් තියෙනවා. ඒ වුණාට ගොඩක් දේවල් තියෙනවා අපි බෑ කියලා හිතන දේවල්. ඒ වුණාට අපිට පුළුවන්. අර අපේ පොසිටිවිටි එක නැති නිසා තමයි අපි බෑ කියලා හිතන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න, ඔයා නෙගටිව් කට්ටියත් එක්ක ඉන්න කෙනෙක් නම් ඔයා ඒ නිසා ඔයා මේ මානසිකව පල්හාට වැටලා ඉන්නවා නම් එපා, එහෙම වෙන්න එපා. ඔයාගේ ජීවිතේ ඔයා පොසිටිව් කරගන්න. ඔයා ඒ කෙනාව ඒ දේ හෝ පොසිටිව් හැටියට හරව ගන්න. ඒ කියන්නේ ඔයාට නපුරුකම් කරන කෙනෙක් ඉන්නවනේ, අනේ ඔයා කොච්චර විදුලි කොටනවා. ඒක මම කියන එක ඇත්ත කියලා කියනවා God.
ඔයාට නපුරුකම් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒකට මේ ඔයාව තවත් වටන්න අවස්ථාවක් දෙන්න නැතුව ඔයා එයාව ඉග්නෝර් කරන්න ඉස්සලාම ඔයා යා කියන දේවල් වැඩි ගණන් ගන්න තාලෙට ඉන්න. ඊට අමතරව ඒකෙන් හව පොසිටිව් ගන්න. මේ පොසිටිව් අරගෙන ඔයාගේ ජීවිතේ පොසිටිව් කරගන්න. ඔයාගේ වටේ ඔයා පොසිටිව් කරගන්න. මොකද ඔයා තමයි ඉම්පෝටන්ට් මෙතන. අනිත් කට්ටිය ඉම්පෝටන්ට් නෑ. කවුරුත් එන්නේ නෑ අපිව සනසන්න. අපි ගොඩක් දේවල් එළියට කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා පොසිටිව් කරගන්න එක ඔයාගේ වගකීමක්. වැටෙන්න එපා කවදාවත්. මේ ඕදවම ඔයගලන් හොදට ගනී කියලා මම හිතනවා. කවදාවත් වැටෙන්න එපා. ඔයා පොසිටිව් කරගන්න. හැම දෙයක්ම පොසිටිව්ලි හිතන්න. ඒක නිසා ඒකෙන් ඔයාට වෙන්නේ වාසියක් මිස ඔයාට කවදාවත් ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. අනිත් කෙනා ඕන දෙයක් හිතාගත්තා. ඒ කෙනා ගැන වැඩි හිතන්න යන්න එපා. ඔයා ගැන හිතන්න. එතකොට එක ස්ටෙප් එකක් තමයි ඔය ડિප්‍රෙෂන් එකකින් අපිට අයින් වෙන්න පුළුවන් එක ස්ටෙප් එකක් තමයි අපි පොසිටිව් වෙන එක. නෙගටිව් කට්ටියව අවොයිඩ් කරන්න. නෙගටිව් කට්ටියව පොසිටිව් විදියට හරව ගන්න. ඔයාගේ ජීවිතේ ඔයා හොඳට ඉන්න. ඉතින් මං වගේ හැමතිස්සෙම උත්සාහ කරන්න නෙගටිව් කට්ටිය කවුරු ඉන්නවා නම් මේ ඕදම ඒගලන්ටත් දෙන්න. අපිට ගොඩක් දේවල් තියෙනවා අපිව පොසිටිව් විදියට තියාගන්න. ඒ කියන්නේ අපි කැමති දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අමතක කරන්න එපා. නෙගටිව් දේවල් එනකොට අපේ තියෙන පොසිටිවිටි එක අපි අමතක කරනවා. ඒකයි වෙන්නේ. ධනාත්මක දේවල් අපි අමතක කරනවා. ඍණාත්මක දේවල් අපේ ජීවිතේ එනකොට. ඒක නිසා ඍණාත්මක දේවල් වැඩි ළඟට ගන්න නැතුව ධනාත්මක දේවල් ලං කරගන්න කියලා තමයි කියන්නේ. ඔයා කැමති දේවල් ඔයා කවුද කියලා ඔයා හොයන්න. මොකද ඔයාට ඔයා තමයි වටින්නේ. ඔයාට ඔයා විතරයි ඉන්නේ. මම හැමදාම කියන්නේ ඔයාට ඔයා විතරයි ඉන්නේ. වෙන කවුරුත් නැහැ. ඉතින් මම හිතනවා මේක හොඳ good morning message එකක් කියලා.